දැකලා තියෙනවානේ පාවඩ එලනවා. දැකලා තියෙද දැන් අද නම් හරි. අද පාවඩ එලපු ක්‍රමවේදයෙන් නිවැරදි. ඔය සමහර තැන්වල දැකලා තියෙද පාවඩ එලනකොට සමහර විට පාවඩ දෙකයි තියෙන්නේ. හරිද? මුළු දේශනාවටම මේ පන්සලේ ඉඳන් වඩම්මන්න පාවඩ දෙකයි තියෙන්නේ. හැබැයි පින්කම කරන අයට කිලෝමීටර 2ක් විතර එහා ඉඳන් වඩම්මන්න ඕනේ. දැන් පාවඩ දෙක මීටර 200ක්වත් නැහැ. හැබැයි මීටර 200ක්වත් නැති පාවඩ දෙක කිලෝමීටර දෙකම අදිනවද නැද්ද? අදිනවනේ. කොහොමද ඒක කරන්නේ? මුලින්ම ස්වාමීන් වහන්සේ වඩින තැනට පළවෙනියටම පාවඩ දෙක දානවා. ස්වාමීන් වහන්සේ මේකෙන් වැඩම කරනකොට පළවෙනි පාවඩෙන් වැඩම කරනකොට මුතුකුඩෙත් අල්ලගෙන හේවිසි හඬ මැද දැන් හැමෝම හරි ලස්සනයි. හැමෝම පිළිවෙලයි. හැමෝම තැම්පත්. ඕකේ ඉන්න 4-5 දෙනෙක් කලබලයි නේ. කවුද ඒ කලබල 4-5 දෙනා? හරියට හරි. අර පළවෙනි පාවඩේ උසගෙන යන්න ඉන්න සෙට් එකනේ. හරිද? දැකලා තියෙනවා ගොඩක් තැන්වල ඒක වෙනවා. මම කියන්නේ මේවා මේ අපාය යන වැරදි නෙවෙයි. ඒකේ පිළිවෙල වෙන්න ඕනේ පිළිවෙල මම මේ කියන්නේ. ඒතර අර මේ 4-5 දෙනෙක් වෙන්නම හැදිලා ඉන්නවා පළවෙනි පාවඩේ උසගෙන. දැන් අපිට පාවඩෙන් වැඩම කරනකොට තේරෙනවා පළවෙනි පාවඩේ ටිකක් වේගෙන් වටින්න ඕනේ. ඇයි මේක ඉක්මනට ගන්නවානේ. යද්දි තේරෙනවා පිටිපස්සෙන් උසගෙන ඉන්න කියලා. හරිද? උසගෙන කොයි වෙලාවෙ හරි අදින්න බලාගෙන ඉන්නේ. පළවෙනි පාවඩේ ඉක්මනටම ගිහිල්ලා අපි දෙවෙනි පාවඩේට ඉක්මනටම යා ගන්න ඕනේ පළවෙනි එක ගන්න. ගත්ත ගමන් දැන් මේ පාවඩේ අපි හරි තැම්පත්ව මුතුකුඩෙත් අරගෙන හේවිසිත් ගාගෙන හරි පිළිවෙලට අපි යනකොට මෙහෙන් වේගෙන් යනවා අනිත් පාවඩේ අරගත්ත කට්ටියට ගන්නේ. අරගෙන වේගෙන් ගිහිල්ලා ඉස්සරහට එළනකන් අපි ආයි හිමිහිට වඩින්න ඕනේ. එළපු ගමන් ආයි හයියෙන් වඩින්න ඕනේ. දැන් මේක ගන්නවා නේ. මේක ගන්න දෙන්න එපයි. ආයි ඉක්මනට ගිහලා එහා එකට ගියපු ගමන් මේක ගන්නවා එහා එකට ආයි දානවා. ඔහොමම දිගට යනවා. ඒක ගැලපෙනවද? ඒක ඇත්තටම මේ පින්කම වෙලාවේ හරි කලබලයක් නේ. හරිද පින්කම වෙලාවේ ඉන්න නැත්තෝ කලබල වෙනවා. හැමදේම සංසුන්ව යද්දී එතන කලබලයක් පේනවා. ඒ නිසා ඒක ගැලපෙන්නේ නැහැ. පින්කමකදී පාවඩ එලනකොට එළවේදය තමයි ඉස්සෙල්ලම දැන් පා දෝවණය කරන තැන තියනවානේ. දැන් හිතන්න මෙතන ඉඳන් ඔයත්තන්ට අද හැකියාව තිබුණා අර පඩිවෙල පල්ලෙහාට යනකම් පාවඩේ එලන්න. දැන් ඔබට පුළුවන් ප්‍රමාණය එලලා අන්න එතන ඉඳන් පා දෝවණය කරා. පා දෝවණය කරයින් පස්සේ තමයි පාවඩෙන් වැඩම කරන්නේ නේ. ඒතර තියෙන ප්‍රමාණය පුළුවන් ප්‍රමාණය පාවඩේ එලනවා. එහෙම නැතුව මේ එකක් කර එකක් දුවලා අරහෙට මෙහෙට පන්න වීසික් කරනනේ. පේන උඩින් මුතුකුඩේ උඩින් යනවා සමහරලාට පාවඩේ. හරිද? ඉතින් යන්නේ ඒ වගේ මෙහෙම මේ වීසික් කරලා යවලා වේගෙන් යවලා එහෙම කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ.